ඔන්න මම තෝරගෙන තියෙන යාළුවනේ 9 වෙනි ඇනිවර්සරි ඉවෙන්ට් එක සම්බන්ධ දෙයක්. ඉතින් මට දැන් පේනවාද 9 වෙනි ඇනිවර්සරි ඉවෙන්ට් එකේ අවතාර එක ඉතින් මෙන්න මේ විදිහට. ඔන්න යාළුවනේ ඒකත් ඉතින් 9 කියලා තමයි තියෙන්නේ සුපිරිය. ඊට පස්සේ ඉතින් යාළුවනේ 9 වෙනි ඇනිවර්සරි ඉවෙන්ට් එකත් එක්ක අපේ ප්ලේන් එක මෙන්න මේ විදිහට වෙනස් වෙන්න තියෙනවා වලට පේනවා ඇති. ඉතින් ඔන්න පැන්දිලි පාටක වෙනස් වෙනවා. ඉතින් ලස්සන ප්ලේන් එකක් යාළුවනේ අනිවාර්යයෙන්ම 9 වෙනි ඇනිවර්සරි ඉවෙන්ට් එක ආවට පස්සේ මෙන්න මේ විදිහට ප්ලේන් එක වෙනස් වෙනවා. ඊට පස්සේ යාළුවනේ ඔන්න අපේ වෙන්ඩින් මැෂිනුත් වෙනස් වෙන්න තියෙනවා මේ ඇනිවර්සරි ඉවෙන්ට් එකත් එක්ක මෙන්න මේ විදිහට. ඉතින් ඔන්න සුපිරියක් යාළුවනේ ඒකත් තැඹිලි පාටක් තමයි ඩිසයින් කරලා තියෙන්නේ. මේ පාර 9 වෙනි ඇනිවර්සරි ඉවෙන්ට් එකේ තීම් එක නිකන් තැඹිලි පාටත් එක්ක තමයි මම හිතන්නේ යන්නේ. ඉතින් ඔන්න සුපිරියක් ඒ ගැන තවත් අප්ඩේට් මම ඉස්සරහට අනිවාර්යයෙන්ම ගේන. ඒ විතරක් නෙවෙයි යාළුවනේ ඊට පස්සේ ඉතින් වෙනස් වෙන දේ ඉතින් ඔයා දැන්නමත් දන්නවන ආසනලුත් ඉතින් මෙන්න මේ විදිහට වෙනස් වෙන්න තියෙනවා. අර පේනවා ඒකත් තැඹිලි පාටක් ඩිසයින් කරලා තියෙනවා. ඉතින් සිම්පල් ඩිසයින් එකක් තියෙන්නේ. ඉතින් කලින් පාර වගේ ලොකුවට එහෙම ඩිසයින් කරලා සිම්පල් ඩිසයින් එකක් තියෙන. ඉතින් ඔන්න ඒක සුපිරියක් ඊට පස්සේ ඉතින් ඔන්න ඩ්‍රොප් කළත් මෙන්න මේ විදිහට 9 වෙනි ඇනිවර්සරි ඉවෙන්ට් එක මතක් වෙන්න ඕන වෙනස් කරලා තියෙනවා. ඉතින් සුපිරියක්. ඉතින් ඔන්න යාළුවනේ ඔයාලට මේ සම්පූර්ණ දේවල් බලා ගන්න පුළුවන් 9 වෙනි ඇනිවර්සරි ඉවෙන්ට් එකෙන් පස්සේ. ඊට පස්සේ යාළුවනේ ඔන්න හැම මහා ඉවෙන්ට් එකක් ගැන තමයි තෝරගෙන තියෙන්නේ. මම කලින් වීඩියෝ කීපකදීම මේ ඉවෙන්ට් එක ගැන කිව්වා. ඔන්න ඉතින් ආද වීඩියෝ එකෙත් කියනවා. ඉතින් මොකක්ද කියනවනම් ඔන්න ක්‍රිමිනල් ඉවෙන්ට් එක. ඉතින් මේ ක්‍රිමිනල් ඉවෙන්ට් එකත් එක්ක මුලින්ම ඔයාලට මෙන්න මේ විදිහට ගෝල්ඩන් ක්‍රිමිනල් බන්ඩල් එක බලා ගන්න පුළුවන් යාළුවනේ. ඉතින් කලින් ඇනිවර්සරි ඉවෙන්ට් එකත් එක්ක ආව බන්ඩල් එක. ඊට පස්සේ ඉතින් ඔන්න ගෝස්ට් ක්‍රිමිනල් බන්ඩල් එකක් තියෙනවා. ඊට පස්සේ ඉතින් අපි පරණ ක්‍රිමිනල් බන්ඩල් එකක් වෙච්ච නිල් ක්‍රිමිනල් බන්ඩල් එකක් තියෙනවා. ඊට පස්සේ ඉතින් හැමෝම කැමති බන්ඩල් එක ඔන්න රෙඩ් ක්‍රිමිනල් බන්ඩල් එකක් තියෙනවා. ඉතින් මේක තමයි යාළුවනේ ග්‍රෑන්ඩ් ප්‍රයිස් ක්‍රිමිනල් එක. ඉතින් රෙඩ් ක්‍රිමිනල් එක. ඉතින් ඔන්න මේ ඉවෙන්ට් එකත් මේ ඇනිවර්සරි ඉවෙන්ට් එකත් එක්ක තියෙනවා කියලා තියෙනවා යාළුවනේ. ඉතින් මම කලිමුත් කිව්වා ඔන්න ඩයමන්ඩ් උඩරිම රෙඩි කරලා තියාගන්න. මේ පාර ඉවෙන්ට් එක යුනිවර්සල් ටෝකන් ඉවෙන්ට් එකකට එන්න තියෙනවා යාළුවනේ. මොකද පර්පල් ෂේඩ් බන්ඩල් එක පවා ඉතින් යුනිවර්සල් ටෝකන් ඉවෙන්ට් වලට ආවේ. ඒ නිසා ඉතින් ඔන්න ක්‍රිමිනල් බන්ඩල් සෙට් එකක් ඉතින් ඇනිවර්සරි ඉවෙන්ට් එකත් එක්ක යුනිවර්සල් ටෝකන් වලට දෙන්න ඉඩ තියෙනවා. ඊට ඉතින් අනිවාර්යයෙන්ම ඩයමන්ඩ් රෙඩි කරලා තියාගන්න. ඉතින් මේ ක්‍රිමිනල් ඉවෙන්ට් එකට පස්සේ මම තෝරගෙන තියෙන්නේ ඔන්න අපිට ලබන මාසෙක තියෙන ඉවෝ වලට් ඉවෙන්ට් එක. ඉතින් මේ ඉවෝ වලට් ඉවෙන්ට් එකත් එක්ක අපේ හොන්න සුපිරිම ඉවෝ ගන් දෙකක් ආයෙත් එන්න තියෙනවා. මුලින්ම ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඉතින් දැනට තියෙන දෙකේ ෂුටි ඉවෝ එකයි XM8 ඉවෝ එකයි ඒ විදිහට මේ ඉවෝ වලට් ඉවෙන්ට් එකේ ඉතුරු වෙනවා ඉතින් ලබන මාසෙත්. ඊට පස්සේ ඔන්න P90 ඉවෝ එකයි ග්‍රොසා ඉවෝ එකයි තමයි අලුතෙන් ඇඩ් වෙන්න තියෙන්නේ. මේ ඉවෝ ගන් දෙකම ඉතින් කට්ටිය ගොඩක් කැමති ඉවෝ ගන් දෙකක්. මොකද ඉතින් P90 වලට දැන් සෑහෙන කොල්ල කැමති. මොකද P90 දැන් ඉස්සරට වඩා වදිනවා. ඊට පස්සේ ඉතින් ග්‍රොසා එක නම් යාළුවනේ ඉතින් BR players අට ඉතින් කියන්න දෙයක් නැහැ සුපිරිම ගන් එකක්. ඉතින් ඔන්න ඔයාලට මේ ඉවෝ ගන් දෙක ගන්න පුළුවන්. ලබන මාසේ දෙවනිදා හරියටම ඉවෝ වලට් ඉවෙන්ට් එකකට මේ ඉවෝ ගන් දෙගෙනවා. ඉතින් මේ ඉවෝ වලට් ඉවෙන්ට් එකට පස්සේ කට්ටියම ඉතින් බලන් ඉන්න ඉවෙන්ට් එක මොකක්ද කිව්වොත් ඉතින් ඔන්න පෝකර් MB40 ඉවෙන්ට් එක. මේ ඉවෙන්ට් එක ගැන මේ දවස්වල ඉතින් කට්ටිය සෑහෙන්න හොයනවා. ඉතින් යාළුවනේ මෙන්න මේ පෝකර් MB40 ඉවෙන්ට් එක ඩිසයින් වෙන විදිහට මුලින්ම බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න මේ පෝකර් MB40 ටිකක් යුනිවර්සල් ටෝකන් ඉවෙන්ට් එකකට තමයි එන්න තියෙන්නේ. ඉතින් මේ දවස්වල ඉවෙන්ට් එන විදිහ නම් ගොඩක්ම හොඳයි. මොකද ඉතින් යුනිවර්සල් ටෝකන් ඉවෙන්ට් වලට එනවා කියන්නේ ඉතින් අනිත් ඉවෙන්ට් වලට වගේ නෙමෙයි. ඉතින් ගන්න පුළුවන් අවස්ථාව ටිකක් වැඩි ඇත්තම කියනවනම්. ඉතින් ඔන්න ඒත් එක්කම ඉතින් පරණ ප්ලේයර්ස් නම් ටිකක් දුක්බර කාරණයක් මේක. මොකද ඉතින් පරණ ප්ලේයර්ස් ලගේ තිබ්බ දේවල් ඉතින් නිකන් වගේ මෙහෙම රිටර්න් කරද්දි ඉතින් ඇත්තටම කොල්ලොන්ට අවුල් ඉතින් ඇත්තම කියනවනම්. ඉතින් ඒත් කරන්න දෙයක් නැහැ යාළුවනේ. ඉතින් ගාරිනා ඔන්න පරණ දේවල් එක දිගටම රිටර්න් කරන්න පටන් ගෙන තියෙනවා. ඉතින් මේ පෝකර් MB40 ඉවෙන්ට් එකත් ලබන මාසේ එනවා කියලා තමයි කියන්නේ යාළුවනේ. ඉතින් ලබන මාසේ හැමෝම බලන් හිටමු ගෝල්ඩන් ෂේඩ් ඉවෙන්ට් එකත් එන්න තියෙනවා. ඉතින් ඒ කියන්නේ යාළුවනේ ආ පරණ දේවල් ඔක්කොම වගේ දෙනවා. ඉතින් ඔන්න ඩයමන්ඩ් රෙඩි කරලා අනිවාර්යෙන් ස්පින් කරගන්න. ඒත් එක්කම විශේෂ දෙයක් ඔයාලට කියන්න ඕනේ. ඉතින් දැනට මේ එන්න තියෙන යුනිවර්සල් ටෝකන් ඉවෙන්ට් වලට ආවට පස්සේ බොහෝ දුරට ඊළඟට මේ බන්ඩල් රිටර්න් කරද්දී ටිකක් අමාරු කරයි. මොකද දැනට ලේසියෙන් දෙනවා කියන්නේ ඊළඟට නම් අනිවාර්යෙන්ම ලේසියෙන් දෙන්නේ නැහැ. ටිකක් අමාරු කරන්න ඉඩ තියෙනවා. ඒ නිසා දැම්ම ඉඳලා මේ ඉවෙන්ට් ස්පින් කරලා ඔයාලා ගන්න. ඒක තමයි ගොඩක්ම හොඳ ඔයාලගේ account එක හදාගන්න. ඒත් එක්කම ඉතින් යාළුවනේ ඔන්න අද වීඩියෝ එකක් ඉවරනවා. ඉතින් විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ ඉතින් channel එක subscribe කරලා support එකක් ඕනේ කියලා. මොකද ඇත්තම කියනනම් කොල්ල වීඩියෝ බලුවට channel එක subscribe කරන්න. ඉතින් මටත් එක පට්ටම අවුල යාළුවනේ ඇත්තම කියනනම්. ඒ නිසා ඉතින් හැමෝම subscribe පාරක් දාලා ඔන්න support එක